ඉතින් කොහොම ඔයාලව හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකක් කරන්න ඕනි කියලා මගේ බබාට දෙන කෑම ගැන. ඉස්සෙල්ලම කතා කරොත් මගේ බබාට දැන් මාස 8ක් වෙනවා. 8 සම්පූර්ණයි. ඉතින් මම යාට කෑම පටන් ගත්තේ මාස 6න්. ඉතින් මාස 6 ඉඳලා මේ දක්වා දැන් මාස 2ක් තුල මම යාට දීපු කෑම වර්ග ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. මොකද තව අලුත් අම්ම කෙනෙකුට ඒක අලුත් දෙකීමක් වෙන්න පුළුවන්. ඉතින් මම්මගේ බබාට මොනවද දුන්නේ කියන එක ගැන ඔයාලට මේකෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පොඩි සමරි එකක්. ඉතින් එයාට මම කැම්බේල් 3 ගැන කතා කරොත් උදේට ගොඩක් වෙලාවට මම එයාට දෙන්නේ ඕට්ස් පුංචි දෙයක් මොන හරි ඕට්ස් රුලන් ඒ වගේ සරල දෙයක්. මොකද බත්ම පුරවන්න යන්නේ නැහැ. මම එයාට 3 වේල් 3ම බත් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සතියට කියන්නේ වේල් 3ක් හෝ 4ක් තමයි බත් වැටෙන්නේ. ඒකත් සමහරවල් වේල් 2කට වගේ අඩු වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඕට්ස් රුලන් ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාට උදේට යන්නේ. මම එයාට දෙන ඕට්ස් එක ගැන කතා කරොත් මම දෙන්නේ කේලෝස් එකේ රෝල් ඕට්ස් එක. පොඩි බබාලට අපිට දෙන්න කියන්නේ ස්ටීල් කට් ඕට්ස් සහ රෝල් ඕට්ස්. ඉතින් මම දෙන්නේ රෝල් ඕට්ස් එක. මේක මේ තියෙන්නේ මම ඉහට බෝතල් එකට දාලා තියෙන්නේ. තව මම එයාට දෙනවා මම ගාවේ පැකට් එක නැහැ. බේබි ඕටියෝ එකේ ඕටියෝ බ්‍රෑන්ඩ් එකේ බේබි ඕට්ස් එක. ඉතින් මේකේ පොඩි සීනි ගතියක් තියෙනවා පුංචියට. බේබි ඕට්ස් එක ඒකේ සීනි ලුණු කියන දේ නැහැ. ඉතින් මම බබාට දෙන්නේ මේක තමයි. මේක ගොඩක් වෙලාවට ෆෘට් එකක් එක්ක එහෙම නැත්නම් මිල්ක් එක්ක එහෙම නැත්නම් තා මොන හරි මම සාමාන්‍ය සමහරවිට සෙරිලක් මික්ස් කරලා දෙන අවස්ථා තියෙනවා. ඉතින් එයාට ඕට්ස් හම්බෙන්නේ එහෙම නැත්නම් ඕට්ස් වලින් පැන්කේක් හදලා දෙනවා. ඕට්ස් බනානා එකක් දාලා පැන්කේක් හදනවා. මේ ඕට්ස් ඊළඟට එයාට දෙන ඕට්ස් එකේ ඊට පස්සේ කතා කරොත් එහෙම මම එයාට තව සෙරිලක් වෙනවා උදේට මේ මෝර්නින් මීල් එක විදියට මේ සෙරිලක් එක මම ඒකේ බොක්ස් එක නැහැ මම ඒකේ ෆ්‍රිජ් එකකට දානවා තව උදේට හබල පෙති කිරිබත් පොල් කිරෙන් වෙනවා මේ තියෙන හබල පෙති මේක නම් මම සුපර් මාකට් එකෙන් ගත්තේ මේකේ මික්ස් ගන්න එපා මොකද හබල පෙති කියන දේ ටිකක් අර පිරිසුදු දෙයක් ගන්නවා මොකද අපි මේක වතුරෙන් හොදලා ගත්තා වුණාට පැකට් කරලා එකක් ගත්තේ මම නම් මේක මම සුපර් මාකට් එකෙන් ගත්තේ ඊට පස්සේ මම යාට කර දෙනවා සව් මේක නම් ෆස්ට් ටයිම් තමයි මම ගත්තේ මම තාම යාට මේක try කරේ නැහැ මේක try කරලා මොන වගේද කියලා කියන්නම් යාගේ ටර්න් එක මොන වගේද කියලා ඒ වගේම තමයි මම යාට හාල් විදිහට දෙන්නේ සුවඳල් හාල් මේ තියෙන සුවඳල් හාල් එක මම දෙන්නේ ඕගනික් පාරම්පරික සුදු සුවඳල් ට්‍රැඩිෂනල් සුවඳල් රයිස් මේක තමයි මම දෙන්නේ මේකත් මම ගත්තේ මේ සුපර් මාකට් එකකින් ඊට පස්සේ මේක නම් උනේ ග්‍රෑම් 500ක් රුපියල් 320ක් වගේ මම ඔයාලට වෙන ප්‍රයිසස් දාන්නම් එහෙම කීයද කියලා ප්‍රීමා එකේ ප්‍රීමා රුලන් එක මේ මම ගා පැකට් එක නැහැ මම ඔයාලට පික්චර් එකක් දාන්නම් වෙනම වීඩියෝ එකේ මේ තියෙන රුලන් මම ඉතින් රුලන් එයාට දෙනවා ගොඩක් වෙලාවට උදේට ඊට පස්සේ මේ තියෙන මම දෙන කුරක්කම් එක ෆ්‍රීලන් එකේ මොකද මම සාමාන්‍යයෙන් එයාට බබාට කෑම වර්ග ගන්නකොට ටිකක් අපි දන්න කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි ගන්නෙ මොකද ලූස් සහ පැකට් කරපු ඒවා අපි දන්නේ නැහැ මොන වගේද කියන එක චුලිපදිකුටනේ දෙන්නේ. ඉතින් යාළුට සමහරට ඇලර්ජිස් වෙන්න පුළුවන් සමහරට ඒවැය තියෙන දේවල් වලින් මොනවා ප්‍රශ්න වෙන්න පුළුවන් ඒක හින්දා මේක තමයි මම යාළුට දෙන කුරක්කම් පිටි එක. ඉතින් මම කුරක්කම් කැන්ඩල් ඊට පස්සේ කුරක්කම් පැන්කේක් ඒ වගේ දේවල් දෙනවා. ඊට පස්සේ තව එකක් කියන්නට වෙන්නේ මේක කෝන් රයිස්. මේක කියන්නේ ඉරිඟු සහල් කියලා මම මේකක් දෙනවා මේක ඇත්තටම මම ග්‍රයින්ඩ් කරනවා. ග්‍රයින්ඩ් කරලා මේකේ පිටි එක තමයි මම යාළුට දෙන්නේ. මේ තියෙන කෝන් රයිස් මේකත් බබාලට මාර විදිහට ගුණයි මේක පොල් කිරි වලින් සහ ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්න පුළුවන් අවුරුද්දට වැඩි බබෙකුට නම් මේක ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදලා ඒ කියන්නේ මේක ඉස්සෙල්ලාම මම ගන්නේ මේක ග්‍රයින්ඩ් කරලා මම මේක රෙසිපි එකක් වලට අරන් එන්නම් හදන වෙලාවක මේක ග්‍රයින්ඩ් කරලා මේකේ ෆ්ලයි එක අරගෙන ඒක වතුරෙන් ඉස්සෙල්ලාම කුක් කරන්න ඕනේ ඊට පස්සේ අපි මේකට පොල් කිරි දානවා නම් virgin coconut oil add කරන්න ඕනේ. එහෙම දාලා fresh milk දානවා නම් අවුරුද්දට වැඩි බබෙකුට නම් fresh milk දාලා ඒකට butter පොඩ්ඩක් add කරලා කැමති නම් veggies fruits දාලා එහෙම නැත්නම් fish meat add කරලා මේක serve කරනවා. මේකත් මාර්මලකට මුළු පෝෂණීය කෑම. ඊට පස්සේ මම බබාට දෙන රටේ දීම ගැන කතා කරොත් මෙන්න මේක අරබියන් එකක්. අරබියන් dates එකක්. මේක ඇත්තටම මම කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. මම recommend කරනවා මේක. මොකද මේක ගොඩක්ම හොඳයි. මොකද මම මේක මගේ ලොකු දුරට පාවිච්චි කරා සහ දැන් පොඩි බබාට පාවිච්චි කරනවා මේක හරියට මේක ඇත්තටම හොඳ දෙයක් මොකද මම ලූස් රටින්දි ගත්තා ඒක එච්චරම ක්වොලිටි නැහැ හැබැයි සතුන්ව හුල්ලෝ පණුව ඒ වගේ දේවල් ඉතින් මම රටින්දි බ්‍රෑන්ඩ්ස් ගොඩක් try කරපු බ්‍රෑන්ඩ් වලින් මේක තමයි මට සෙට් උනේ මම දන්නේ අනිත් කොහොමද කියලා ඇත්තටම මේක හොඳයි මේක ගොඩාක්ම හොඳයි සහ මේකේ කිසිම
අහිත කර දෙයක් නෑ මම මේක කියන්නේ ගොඩක්ම කියන්නේ පාවිච්චි කරපු අයගෙන උත් අහලා බලලා ගත්ත එක. ඊට පස්සේ රටින් කියන්නේ ඊට පස්සේ මම මගේ බබාට දෙන්නේ බටර් එක unsalted butter කොත්මලේ. මේක ඇත්තටම හොඳයි. මේවා ඉතින් දුණු සීනි නැහැ කිව්වට පුංචි හරි සීනි ගතියක් තියෙන මේකෙත් 0.3-7ක් තියෙනවා. මම මගේ බබාට දෙන්නේ මේක මොකද මේක තමයි මට හොයාගන්න තියෙන්නේ මේ ලේසියෙන්ම. නැත්තම් මේක වගේම හොඳ එකක් තමයි හයිලන්ඩ් බටර් එක. ඉතින් මම මේක තමයි මගේ බබාට දෙන්නේ කොත්මලේ බටර් එක. ඊට පස්සේ චීස් වෙජස් උත් කොත්මලේ චීස් වෙජස්. මේක තමයි මම ඉස්සෙල්ලින්දලම දෙන්නේ. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනි මම තව දෙනවා යාට පාස්තා එකේ පෙනි මේක නම් විතරම දෙන්නේ නැහැ. හැබැයි මේකත් මම යාට මේක මොනහරි vegetable puree එකක් ඒ කියන්නේ spinach එහෙම නැත්නම් pumpkin ඒ වගේ දෙයක් එක මොනහරි එක මේක finger food එකක් විදිහට යා try කරන්න දෙනවා. මොකද මේකේ තියෙනවා තව මේක නම් normal පාස්තා එකක්. මේකේ බබාලටම වෙන් කරපු විශේෂ පාස්තා එකක් තියෙනවා. ඒක මුරුංගා කුරක්කම් පාස්තා හැම තියෙනවා. ඒක තමයි හොඳ. හැබැයි මට ඒක හොයාගන්න නැති නිසා මම මේ පාස්තා එක දෙනවා. මේක යාට දෙන්නේ finger food එකක් විදිහට try කරන්න. මොකද බබාලට BLW try කරන්න ඕනේ 6 month ඉඳන් මම එයාට BLW දුන්නා. ඉතින් එයා අතින් කන්න පුරුදු වෙන්න ඕනේ හින්දා තමයි මම මේක try කරනවා. ඉතින් එයාට එයා ආසයි හැබැයි මේක බටර් එහෙම නැත්නම් කොකනට් මිල්ක් වගේ එක mix කරලා cook කරලා දෙන්න පුළුවන් අපිට. ඉතින් ඔය ටික තමයි මම දෙන්නේ. තව යාට දෙනවා මම ඔන්න ඔය කැම ජාති ටික තමයි මම මගේ බබාට මාරුවෙන් මාරුවට වෙනස් කර කර දෙන්නේ. මම යාට තව දෙනවා හාල් මැස්සු කුඩු. ඒක දෙන්නේ බත් හරි රුලන් හරි හදපු වෙලාවට හාල් මැස්සු කුඩු පොඩ්ඩක් දාලා දෙනවා. ඒක දෙන්නේ යාළු මාළු බ්‍රෑන්ඩ් එකේ. ඒක මම ෆොටෝ එකක් දාන්නම්. ඒක මම ගාව පැක් එක ඉවරයි දැන්. ඒව තමයි මම මගේ බබාට පාවිච්චි කරන්නේ. ඒ වගේම පොල් කිරි පාවිච්චි කරනවා. ඒ වගේම දැන් මාස 8ක් පටන් ගත්තට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් තේ හැන්දක් වගේ මම පෑන්කේක් ඒ වගේ දේවල් හදනකොට දාලා දෙනවා. ඉතින් ওই ටික තමයි මම මගේ බබාට උදේ දවස් සහ රාත්‍රී කැම් වේලවල වලට මැනේජ් කරගන්න. ඉතින් එක එක දේවල් එක එක විදිහට පළතුරු ඒ වගේ මෙලෝලු අතරේ මික්ස් කරගෙන මාළු මස් බිත්තර ඒවත් එකතු කරගෙන පෝෂණීය කැම් වේලක් මම යාට 3 වේල හදනවා. ඉතින් මේ තමයි මගේ බබාට දෙන දේවල්. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන්ම පුළුවන් තරම් රිප්ලයි කරන්න. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම බයි.